හොඳයි. එදිනදා ජීවිතයේදී අපිට කතා කරනකොට ඕන වෙන ඉතාමත්ම වැදගත් වාක්‍ය රටාවන් ගණනාවක් අපි අරගෙන අවිල්ල තියෙනවා. බලමු මේව ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ කියලා. ඒක ඉවරද කියලා කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ. right? ඒක ඉවරයි කියන්නේ it is over. it is over කියන්නේ ඒක ඉවරයි. ඒක ඉවරද කියලා අහන්න අපි is කියන වචනේ මුලට ගන්නවා. is it over? is it over කියන්නේ ඒක ඉවරද? is එක තමයි මුලට ගන්න ඕන ප්‍රශ්නයක් අහන්න. මට මොනවා හරි දෙන්න. යමක් ඉල්ලීමක් හරි විධානයක් හරි කරද්දී ක්‍රියාපදේ මුලට ගන්න. දෙන්න කියද්දී අපි කියනවා give. right? මට දෙන්න කියනවා නම් give me something. give me something කියන්නේ මට මොනවා හරි දෙන්න. අපි හිතමු තාත්තා එක දරුවෙක්ට මොනවා හරි තෑග්ගක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අනිත් දරුවා කියන මේ මටත් මොකක් හරි එකක් දෙන්න. එහෙනම් give me something. මටත් මොනවා හරි එකක් දෙන්න. නැත්නම් give me මට දෙන්න something මොනවා හරි. දැන් කතාවක් යනවා ඔයා විවාහ වුණා කියලා. දැන් මේ සාමාන්‍ය සමාජයේ අර ඕපදූප ස්වරූපෙන් කෙරෙන කතා බහකදී මේ කතාවක් යනවා ඔයා අලුතෙන් කාර් එකක් ගත්තා. කතාවක් යනවා ඔයා එහි ගියයි කියලා. අන්න එහෙම. ඒතර මේ කතාවක් යනවා කියද්දී අපිට පුළුවන් කියන්න කතාවක් කියද්දී අපිට වලින් තමයි පටන් ගන්න වෙන්නේ අල්කයන්ක් එහෙල නිසා. ස්ටෝරි කියලා කියන්නේ කතාවක් right යනවා කියද්දී go කතරු ඒක වචන නිසා ක්‍රියාපදයේ ඕව කුරෙන් අවසන් වෙනකොට es දානවා. ඒක වචන කරන්න. එතකොට story goes කියන්නේ කතාවක් යනවා. ඒ කොටස අපිට complete වෙනවා. හැබැයි ඔයා විවාහ වුණා කියලා කියන කැලල ගෙනවට අපි දාන්න ඕන you got married. you got married. එතකොට ඒ කලින් එයා අහපු දේ ඇත්තද නැත්තද කියලා සනාථ කරගන්න වගේ තමයි මෙහෙම අහන්නේ. right? Story goes you got married. කතාවක් යනවා ඔයා විවාහ වුණා කියලා. එතකොට දැන් මට එහෙ ගිහිල්ලා අහුවෙන්න එපා කියලා කියනවා. දැන් අපි හිතමු අම්මා කෙනෙක් දරුවෙක්ට කියනවා මේ ඔය හරි එපා කියපු තැනට අපි හිතමු ගඟක දොලක නාන්න යන්න එපා කියලා. එතකොට මට ගිහිල්ලා එහෙම අහුවෙන්න එපා. අනේ වගේ එහෙම කියන්න පුළුවන්. එහෙ ගිහිල්ලා අහුවෙන්න එපා. එතකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන් ඒක right? don't එපා කියන තැන්වලදී අපිට පුළුවන් ගන්න don't කියන එක don't let me catch going there. එතන there කියලා කියන්නේ එහෙ කියන අදහස ගන්න right? කෙනෙක්ට මෙහෙ කියනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් here කියන වචනේ right? don't let me catch going there. මට එහෙ ගිහින් අහුවෙන්න එපා. හරි. දරුවෙක්ට ටිකක් තර්ජනාත්මකව කතා කරද්දී සමහර වෙලාවට දෙමව්පියෝම කියනවා. මේ වෙනකොට හැමදේම හරි කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔය මේ වෙනකොට කියද්දී පාවිච්චි කරන්න පුළුවන් ලස්සන යෙදුමක් තියෙනවා අපිට as of now මේ වෙනකොට හැමදේම හරි. හැමදේම කියද්දී අපිට කියන්න පුළුවන් everything. දැන් මේ everything කිව්වහම ගොඩක් අය පටලවා ගන්න දෙයක් තියෙනවා. මේ everything කියන්නේ plural noun එකක් නැත්නම් බහුවචන නාමපදයක් කියලා. ඒක වැරදි. singular noun එකක් මේක. ඒක වචන නාමපදයක් කියන සලකලා අපි is තමයි භාවිත කරන්නේ. අපි එතකොට as of now everything is fine. හැමදේම හොඳයි කියන අදහස තමයි එතන තියෙන්නේ. ඇත්තම කිව්වොත් මට උදව්වක් ඕන. දැන් මේ සමහරලාට කියන මේ මොකටද ඔය ආවේ? මේ ඇත්තටම කිව්වොත් මට උදව්වක් ඕන. ඒකයි මම ආවේ. එහෙම කියන්න පුළුවන්. හරි. දැන් ඇත්තටම කිව්වොත් මම නම් ඒ වෙලාවේ බය වුණා ඔයා ඒ කතා කරපු විදියට. අන්න එහෙම. ඔය ඇත්තම කිව්වොත් කියන අදහස අපිට ගන්න පුළුවන් මෙන්න මේ වචන තුනෙන් truth be told කියන වචන තුනේ. ඇත්තම කිව්වොත් හරි මට ඕන කියද්දී අපිට පුළුවන් කියන්න I want help.
මේක ලස්සන වාක්‍ය රටාවක් නිසා මට හිතුණා තව එකක් කියලා දෙන්න කියලා මේකෙන්. දැන් ඇත්තම කිව්වොත් මම බය වුණා කිව්වොත් කොහොමද වෙන්නේ? දැන් ඔය ඇත්තම කිව්වොත් කියන කොටස වෙනුවට අපිට පුළුවන් පාවිච්චි කරන්න මෙන්න මේ කොටස. මොන කොටසද? truth be told කියන කොටස, right? ඊට පස්සේ මේකට අලුතෙන් එතකොට එකතු කරගන්න තියෙන්නේ මම බය වුණා කියන එක. මම I was කියන්නේ වුණා. එතන බය කියනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් afraid කියන වචනේ. ඉතින් ගොඩක් වචන තියෙනවා මේ සඳහා. මම ගන්නවා afraid කියන වචනේ. එතකොට truth be told ඇත්තම කිව්වොත් I was afraid මම බය වුණා කියලා නොම ලස්සනට අපිට හදාගන්න පුළුවන් මේ වාක්‍ය රටාව. ඒ කියන්නේ ඔයා එහෙම කරන්නේ නැහැ කියලා කොහොමද ඉංග්‍රීසියෙන් අපි කියන්නේ? දැන් මෙතන ඒ කියන්නේ ඔයා එහෙම කරන්නේ නැහැ කියද්දී මෙතනදී පටන් ගන්න අපි that means ඔයා යමක් කරන්නේ නැහැ කියන නිසා අපි don't කියන වචනය භාවිතා කරගන්නවා. යමක් කරනවා කියන්නේ do. එතකොට you don't do එයා කරන්නේ නැහැ. එහෙම කියද්දි කියනවා so. එතකොට මේ වාක්‍ය කියන්න පුළුවන් that means එකෙන් අදහස් කරන්නේ නැත්නම් ඒ කියන්නේ you don't do so එයා එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි දැන් මේක අපිට කෙනෙක්ට කියන්න පුළුවන් අතීත කාලයෙන් කොහොමද කියන්නේ කියලා අහන්න පුළුවන්. මෙහෙම කියන්න පුළුවන් ඔය කියන්නේ ඔයා එහෙම කළේ නැහැ කියලා. එතකොට කියන්න පුළුවන් that means you අර don't කියන වචන වෙනුවට මම එකතු කරනවා මෙතෙන්ට didn't කියන වචනේ. අතීත කාලයේ බව හඟවන්න didn't do it so ඔයා ඒක එහෙම කළේ නැහැ කියනකොට අන්නේ අදහස අපිට එතකොට ගන්න පුළුවන් මේක ඇතුලේ. ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ channel එක මේ වෙනකොට subscribersලා 11000කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් 11000කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ channel එක හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා YouTube නාලිකාව හරහා. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝ එකට like කරන, comment කරන, ඒ වගේම වීඩියෝ share කරන හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් දිගින් දිගටම අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ විදිහටම සරලව ඔයාලට ඉංග්‍රීසි තේරුම් ගන්න පහසු වෙන ආකාරයට, ඒ වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස වෙන ආකාරයට තවදුරටත් අපි වීඩියෝ අරගෙන එනවා. ඉතින් හැම වීඩියෝ එකට යටින්ම ඔයාලා දාන like එක, පුංචි comment එක ඉතාම අපිට වැදගත්. එහෙනම් අපි මේ වගේම වටින ඉංග්‍රීසි පාඩමකින් නැවත හමු වෙමු.